සියලු දෙනාටම ජේසුස් පිටයි. අද දවසේ ජේසුස් වහන්සේගේ ප්‍රේමය තුල ඔබ සියලු දෙනාව මම පිළිගන්නවා. විශේෂයෙන්ම අද දවසේ මම කතා කරන්න යනවා වැදගත් මාතෘකාවක්. මේ ක්‍රිස්තියානි සභාවන් වල ඉන්න සමහරක් අය මේ දේවල් දන්නේ නැහැ. ඒ වගේම අලුත් හැදේලිවන්තයන් මෙවැනි දේවල් දන්නේ නැහැ. එම නිසා මම අද දවසේ හිතනවා මේ ක්‍රිස්තියානි මූලධර්ම 16 ගැන අපි කතා කරමු කියලා. හේතුව මේ මූලධර්ම 16 යම්කිසි සභාවක් නැහැයි කියනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සභාව අනතුරක සිටින්නේ තිබෙන්නේ. ඒ වගේම ඔබත් අනතුරේ සිටින්න පුළුවන්. ඔබට අනතුරක් සිදු වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව ක්‍රියාත්මක වෙන කෙනෙක් හැටියට ඔබටත් පංගුකාරත්වය ලබන්න පුළුවන්. එම නිසා මේ දේවල් හරියට දැනගෙන සභාව තුළට යම්කිසි සභාවකට ඔබ යනවා නම් මේ මූලධර්ම 16 එම සභාව තුළ තිබෙනවද? ඒ දේවල් පිළිගන්නවද? ක්‍රියාත්මක වෙනවද? දෙවියන් වහන්සේගේ වචනයට අනුව ක්‍රියාත්මක වෙනවද කියලා හරි අවබෝධයක් තුළ සියලු සභාවන් වලට යන්න කියලා ඔබගෙන් මම ආරාධනා කරනවා, ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ දේවල් ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, අපි මුලින්ම බලමු මේ මූලධර්ම 16 තුළ තමන් විශේෂයෙන්ම අවශ්‍ය කරන එකක් තියෙනවා. අපි 1 ඉඳලා 16 වෙනකම් බලමු මොකද්ද මේ මූලධර්ම 16 කියලා. සාමාන්‍යයෙන් මම වැඩි විස්තර කතා කරන්න යන්නේ විස්තරාත්මකව මේ දේවල් කතා කරන්න යන්නේ නැහැ. මේ මූලධර්ම 16 පමණක් ඔබට කතා කරන්න යනවා. ඒ වගේම මේ මූලධර්ම 16 ගැන එකින් එක අපි පසු කාලෙක නැවත ලොකු වීඩියෝ එකක් මත මේක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දේවනාංශිකී කැමැත්ත එසේනම් ඒක එසේ සිදු වේවා. පළමු එක තමයි ශුද්ධ බයිබලය. මේ ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේ විසින් දුන්නා. දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුලින් ලියනු ලැබුවා. ඒ වගේම උප්පත්ති පොත දක්වා එලිදරව් පොත වෙනකම් මේ සියල්ල මේකේ තියෙන සියලු දේවල් අපි විශ්වාස කළ යුතුයි. ඒ අනුව ඇසිරිය යුතුයි. දෙවෙනි එක දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන්නේ අපේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ. එකම දෙවියන් වහන්සේ ඇටියට පෙනී සිටිනවා. ඒ වගේම සමහර අය කියනවා යේසුස් වහන්සේ පමණයි කියලා. සමහර අය කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ පමණයි කියලා. සමහර අය පියාණන් වහන්සේව ශුද්ධාත්මයන්න් වහන්සේව පිළිගන්නවා. නමුත් යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ. සමහර අය යේසුස් වහන්සේව ශුද්ධාත්මයන්න් වහන්සේව පිළිගන්නවා. නමුත් පියාණන් වහන්සේව පිළිගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ ත්‍රිත්වයේ දෙවිඳුන් අපේ දෙවියන් වහන්සේ එකම සර්ව පරාක්‍රම දෙවිඳුන්. ඒ වගේම මේ තුන් දෙනාගෙන් යම්කිසි කෙනෙක්ව යම්කිසි සභාවක කෙනෙක් නැහැ කියනවා නම් මතක තියාගන්න ඔබ ඒ සභාවට යන්න එපා. ඔබත් අවදානම් තත්යකට වැටෙන්න පුළුවන්. හේතුව බයිබලයේ කියනවා පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන්න් වහන්සේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හෝ කවුරු හරි කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒක වැරදි කියලා. එමනම් ඔබ හරි අවබෝධයක් තුල සිටීමයි මට වැදගත් වෙන්නේ. හේතුව ක්‍රිස්තියානි මිනිසයන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා තියෙන විදියට ඇසිරෙන එක තමයි ඊටා සාර්ථකම ක්‍රිස්තියානි ගමන කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඊළඟ අපි බලන්න යනවා දේවදූතයන්. මේ දේවදූතයන් ගැන අපි විශ්වාස කරන්න ඕනේ. හේතුව දෙවියන් වහන්සේ දේවදූතයන් අප කෙරෙහි නිදහස් කළ තිබෙනවා. අපගේ ක්‍රියාකාරකම් වලට ඔවුන් උදව් උපකාර කරන හැටියට එනවා. අපි බයිබලෙත් පරණ කිවිසුමේත් බලන්න පුළුවන්. දානියල් පොතේ බලන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ස්ථානවල අපිට බලන්න පුළුවන්. මේ දෙවියන් වහන්සේගේ දේවදූතයන් අප උදෙසා ක්‍රියා කරනවා. අපට සේවය කරනවා. උදාහරණයක් වශයෙන් කියන්න ගියොත් දැන් දේවාලවල කට්ටඩි මොවුන් වැඩ කරන්නේ යක්ෂාත්ම තියාගෙන. එතකොට ඒ වගේම දෙවියන් වහන්සේ අපිට දී තිබෙනවා දේවදූතයන් සංඛ්‍යාවක්. ඔබට අවශ්‍ය නම් ඔබේ අවශ්‍යතාවය අනුව දෙවියන් වහන්සේ දේවදූතයන් ධම්මල ඔබේ ක්‍රියාකාරකම කරන්ට උන්වහන්සේ බලවත්ව සිටිනසේක සහ උන්වහන්සේ ඔබට ප්‍රේමණීය නිසා උන්වහන්සේ ඔබට ඔවුන් තුල ඒ දේවදූතයන් සමග ගමන් කරන්න ඔබට ඉඩ දෙනවා. එම නිසා මේ දේවදූතයන් කියන කොටාසය අපි විශ්වාස කළ යුතුයි. ඊළඟ මිනිසා මේ ලෝකයේ ජීවත් වෙන මිනිසා මේ මිනිසාගේ වැටීම සහ ගැලවීම මේ දෙකම අපි විශ්වාස කරන්න ඕනේ. බයිබලයේ අනුකූල මේ දෙකම අපි විශ්වාස කරන්න ඕනේ. ලෝකයේ එක මිනිසාගේ පාපයක් උදෙසා මේ පොළොව පාපිෂ්ඨ ක්‍රියාවක් බවට පත් වුණා.
පාපිෂ්ඨ ස්වභාවයට ඇතුල් වුණා. ඒ වගේම ලෝකයේ එකම සර්ව පරාක්‍රම දෙවිඳුන් යේසුස් වහන්සේගේ මාංශයෙන් ආපු වෙලේ මෙයාගේ ක්‍රියාකාරකම් උදෙසා මනුෂ්‍ය වංශය ගැලවීම තුලට ඇතුල් වුණා. මේ දෙකම අපි විශ්වාස කරන්නට ඕනේ. ඊළඟ පස්වෙනි එක පාපය. මේ පාපයේ කුලිය මරණය. මේ පාපය මේ ලෝකයේ තුල තිබෙනවා. මේ ලෝකය පාපිෂ්ඨයි, මනුෂ්‍යයන් පාපිෂ්ඨයි. ඒ වගේම යේසුස් වහන්සේට ගලවන්න පුළුවන්. යේසුස් වහන්සේ විශ්වාස කරන කෙනා සුද්ධවන්තයෙක් ඇටියට ජීවත් වෙනවා. මේ පාපය තුලින් අපිව ගලවන්න තමයි යේසුස් වහන්සේ පූජා වුණේ. මේ පාපය තුලින් අපි මිදෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් අපි විශ්වාස කළ යුතුමයි. 6 වෙනි එක මිනිස්යාගේ ගැලවීම. මිනිසයා යේසුස් වහන්සේ පිළිගන්න මොහොතේදී ගැලවෙනවා. තමාගේ පාපිෂ්ඨ ක්‍රියාවලින්, තමාගේ ශාපවලින්, තමාගේ ලෙඩ රෝගවලින්, තමා තුළ තිබෙන සියලුම අන්ධකාර ක්‍රියාකාරකම් වලින් මිනිසයා මේ පාපිෂ්ඨ ලෝවෙන් මුළුමනින්ම නිදහස් වෙනවා. මේ ගැලවීම අපි විශ්වාස කළ යුතුමයි. අනිවාර්යයෙන්ම මේ ගැලවීම විශ්වාස කරන්න ඕනේ. හේතුව බයිබලයේ විදියට ඔබට ප්‍රකාශ කරනවා. ඊළඟ වතුර බෞතිස්මය. මේ වතුර බෞතිස්මය අපි අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. වතුර බෞතිස්ම කියන්නේ අනිවාර්යයෙන්ම රැගෙන ගිහිල්ලා යේසුස් වහන්සේ කෙසේද බෞතිස්ම කරේ? ඒ වතුර තියෙන ස්ථානයකට අරගෙන ගිහිල්ලා මුළුමනින්ම එයාව ඇතුළට ඔබලා නැවත එළියට ගන්න ඕනේ. සමහර අය බෞතිස්ම කරනවා වතුර ඔළුවට පොඩ්ඩක් කිහිනවා. නැත්තම් ළමා කුඩා කාලේ සිටින මොහොතේදී වතුර පොඩ්ඩක් වක් කරලා බෞතිස්ම කරනවා. එහෙම බෞතිස්ම කරන එක හරියන්නේ නැත බයිබලයට අනුකූලව. හේතුව බයිබලයට අනුකූලව බෞතිස්ම කරනවා නම් යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. බෞතිස්මය කියන්නේ මොකක්ද කියලා දැනගෙන සිටින්න ඕනේ. ඒ වගේම බෞතිස්ම තුලට එන මනුෂ්‍යයා නැවත පාප නොකර සිටින්න ඕනේ. ඔබ කුඩා දරුවෙක්ව බෞතිස්ම කළා නම් ඒ දරුවාට බෞතිස්මය ගැන අවබෝධයකුත් නැහැ. නැවත මම පාපේ නොකරන්න ඕනේ කියලා. ඒ හැඟීම මේ දරුවාට එන්නේත් නැහැ. දැන් මේම අවසානයේට මරණාසන්න මොහොතේදී කවුරු හරි යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මරණ මංචකයේ ඉන්න කෙනෙකුට අපිට පුළුවන් වෙනවා වතුර පොඩ්ඩක් ඔළුවට ඉසිලා යේසුස් වහන්සේ පිළිගන්න කියලා බෞතිස්ම කරන්න. ඒ හැරෙන්න ඔය විදියට බෞතිස්ම කරන්න බෑ. බෞතිස්ම කරනවා නම් අනිවාර්යයෙන්ම කෙනෙක්ව ගිල්ලවලා නැවත උඩට ගන්න ඕනේ. පාපිෂ්ඨ මිනිස්යාව මරමින් යේසුස් වහන්සේගේ කුරුසයේ ඇනගසමින් සුද්ධවන්ත මිනිසෙක් ඇටියට යේසුස් වහන්සේ මරණේ නැගිටුණාසේ මම නැගිටෙමි කියලා. ඒ මිනිස්යාට බෞතිස්ම දිය යුතුයමයි. ඊළඟ රාත්‍රී භෝජනය. මේ ශුද්ධ වූ සහභාගීත්වය. යේසුස් වහන්සේ කියනවා නැවත මම එන තාක්කල් මේ මාගේ මාංශයද මාගේ රුධිරයද පානය කරමින් කමින් මාගේ මරණය සීකරපල්ලා කියලා. එතකොට උන්වහන්සේ නැවත එන තාක්කල් අපි උන්වහන්සේගේ මේ මරණය සීකරමින් මේ අවසාන රාත්‍රී භෝජනය ශුද්ධ සහභාගීත්වය අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම විශ්වාස කළ යුතුයමයි. ඊළඟ අපි බලන්න යනවා පියාණන් වහන්සේගේ පොරොන්දුව. පියාණන් වහන්සේ ඔබට දී තිබෙන පොරොන්දුව යේසුස් වහන්සේ විශ්වාස කරන මොහොතේදී ඔබ ගැලවෙනවා. ඔබ මේ බයිබලයේ කියලා තියෙන විදියට ජීවත් වුණොත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. මේවැනි ගොඩක් දේවල් පියාණන් වහන්සේ අපිට පොරොන්දුවක් හැටියට මේ ශුද්ධ වූ බයිබලයේ තුල දී තිබෙනවා. මේ දේවල් ඔබ අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතුයි. ඊළඟ අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම ශුද්ධ විය යුතුයි. ශුද්ධ වෙන්න ඕනේ. මේ මිනිස්යාගේ ශුද්ධකම විශ්වාස කරන්නට ඕනේ. මිනිස්යන්ට එකපාර වෙනස් වෙන්න බැරි අය ඉන්නවා. එකපාර වෙනස් වෙන අය ඉන්නවා. නමුත් ටික ටික උන්වහන්සේ අපට කියන හැටියට මේ බයිබලයේ දැනගෙන යාඥා කරගෙන ටික ටික අපි අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුමයි. හේතුව ඒක අපි විශ්වාස කරන්නට ඕනේ. දැන් බයිබලයේ වචනේ කියනසේ ආරම්භය කෙසේ නමුත් අවසානය සම්පූර්ණ විය යුතුයි. මේ අවසානය සම්පූර්ණ විය යුතු නම් ඔබ ටික ටික පවිත්‍ර වෙන්න ඕනේ. ශුද්ධ වෙන්න ඕනේ. ශුද්ධ ස්වභාවයට, ඒ දේව ස්වභාවයට ඔබ ඇතුල් වෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න. ඊළඟ සභාව. ඔබ අනිවාර්යයෙන්ම සභාවකට යා යුතුයි. ඉරුදින ඔබ අනිවාර්යයෙන්ම යා යුතුයි. ඔබ ඉන්න දේශයේ
කවද්ද මේ සබත් දවස් තිබෙන්නේ? සමහරක් මැද පෙරදිග රටවල් වල සිකුරාදා. ඊශ්‍රායල් දේශයේ සෙනසුරාදා. අපේ මේ ආසියානු රටවල් වල ඉරිදා. එතකොට ඔබ ඉන්න දේශයේ ඔබ ඉන්න පළාතේ කවදාද සබත් දවස තියෙන්නේ? ඔබ අනිවාර්යයෙන්ම සභාවට යා යුතුයි, සභාව වර්ධනය කළ යුතුයි, සභාව උදෙසා ඔබ කැපවිය යුතුයි, සභාවක් ඔබ ගොඩනගා යුතුයි, ඔබ සභාව කියන එකත් ඔබ විශ්වාස කළ යුතුයි. එමනම් ඊළඟ අපි බලන්න යනවා සේවය සහ සුභාරංචිය. මේක තමයි ඊළඟ එක. මේ සේවයයි සුභාරංචියයි කියන එක අපේ ජීවිතයේ අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දේවල් දෙකක්. යම් කිසි අය සේවය කරනවා නමුත් සුභාරංචිය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. සුභාරංචිය ප්‍රකාශ කරන්න අන්න අයව යවනවා. මතක තියාගන්න ඔබේ ප්‍රධානම සේවය තමයි සුභාරංචිය ප්‍රකාශ කිරීම. ඔබ සුභාරංචිය ප්‍රකාශ කළම යුතුයි. හේතුව උන්වහන්සේ සුභාරංචිය ප්‍රකාශ කරන්න තමයි මේ ලෝකෙ මුළුල්ලේ අපිට යන්න කිව්වේ. ඒ සුභාරංචිය ප්‍රකාශ කරන මොහොතේදී තමයි ඔබ හාස්කම් කරන්න යනවා. ඔබ යක්ෂයන් දුරු කරන්න යනවා. නමුත් සමහරක් අය සමහර දේවල් පමණක් අල්ලගෙන මේ සුභාරංචිය කියන්න යන්නේ නැහැ. ඔබත් සුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් වන්න. ඊළඟ එක අපි බලන්න යනවා දිව්‍ය සුවය. මේ යේසුස් වහන්සේගේ මරණය තුලින් යේසුස් වහන්සේ ගැලුවා වූ මේ ලේ තුලින් දිව්‍ය සුවය තියෙන බව අපි විශ්වාස කළ යුතුමයි. මේ විශ්වාසය අපි ප්‍රකාශ කළ යුතුයි. මේ විශ්වාසය තුල අපි ක්‍රියා කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේ දිව්‍ය සුවය කියන එක ගැන අපි විශ්වාස කරන්නටම ඕනේ. ඊළඟ අපි බලන්න යනවා සභාව ඔසවා ගැනීම. සමහරක් සභාවල් වල කියලා දෙනවා, සමහරක් දේශකයෝ කියලා දෙනවා ඔසවා ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා. මේ අවසාන කාලයේ ව්‍යාජ ගැනීම ගොඩක් යනවා. මේ මූල ධර්ම 16 තුල අඩංගු වෙනවා මේ සභාව ඔසවා ගැනීම. සභාව ඔසවා ගැනීම කියන්නේ ඔබ අනිවාර්යෙන්ම විශ්වාස කළ යුතුම දෙයක්. හේතුව ඔබ මේ ඔසවා ගැනීම විශ්වාස කරන මොහොතේ මේ ඔසවා ගැනීමට අනුව ඔබ ක්‍රියාත්මක වෙන්න යනවා. මේ ඔසවා ගැනීමට ඔබ සහභාගී වෙන්න යනවයි කියන ඇදහිල්ල තුල ඔබ ක්‍රියාත්මක වෙන්න යනවා. මේ ඔසවා ගැනීමේ යේසුස් වහන්සේ අපිව මගට ඇවිත් රැගෙන යන්න කියලා ඔබ විශ්වාස කරනවා. එම නිසා මේ ඔසවා ගැනීම අනිවාර්යෙන්ම විශ්වාස කළ යුතුමයි. ඊළඟ කවුරුත් විශ්වාස කරන්නේ නැති තව දෙයක් තියෙනවා. සමහරක් සභාවල් වල කියනවා ගිනිවිල. මේ ගිනිවිල ගැන අපි විශ්වාස කරන්න ඕනේ. වැරදි කරපු අයට උන්වහන්සේගේ වචනයට පිටින් ජීවත් වුණ අයට මේ ගිනිවිලේ ඒ සදාකල් ගින්නේ දැවෙන ඒ දඬුවම ලැබෙනවාමයි. මේක අපි විශ්වාස කළ යුතුමයි. ඊළඟ අවසාන එක 16 වෙනි එක අලුත් ආස සහ අලුත් පොළව. උන්වහන්සේ මේ සියලු විනිශ්චයන්ට පස්සේ අලුත් ආසක් සහ අලුත් පොළවක් මවා ඔබව මව එම ස්ථානයේ ක්‍රියාත්මක වෙන්න එම ස්ථානයේ තබන්න උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඇටියට සිටිනසේක. හේතුව උන්වහන්සේට අවශ්‍ය වෙනවා අලුත් ලෝකයක්. උන්වහන්සේ සමග ඉන්න ඇදහිලිවන්තයෝ, සේවකයෝ, අලුත් පිරිසක්. උන්වහන්සේ සමග ජීවත් වෙන්න අලුත් ආසක්, අලුත් පොළවක්. උන්වහන්සේ මේක නැති කරලා උන්වහන්සේට ඇති කරන්න පුළුවන්. හේතුව මේ පොළව මෙවෙනකම් ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේගේ කරුණාව නිසා. උන්වහන්සේ ඔබට ප්‍රේම. ඒකයි යේසුස් වහන්සේව පිළිගන්න කියන්නේ යම් කිසි කෙනෙක් යේසුස් වහන්සේව පිළිගතම යුතුයි. අනිවාර්යෙන්ම යේසුස් වහන්සේව පිළිගන්න අවශ්‍යයි. එමනම් අද දවසේ මේ මූලධර්ම 16 මම හිතනවා ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති. මේ මූලධර්ම 16 ඔබ අනිවාර්යෙන්ම යම් කිසි සභාවකට යනවා නම් හොයලා බලන්න මේ දේවල් තිබෙනවද? නැත්නම් මේ මූලධර්ම 16 ගැන ඔබ දන්නේ නැත්නම් අද මේක ඔබට අවබෝධයක් හැටියට වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔබගේ මිත්‍රයන් සමගත් ෂෙයාර් කරගන්න. හේතුව මේ දේවල් නොදැනුවත්ව තාමත් වැරදි සභාවන් වල වැරදි ස්ථානවල සිටින මිනිස්යන් ඉන්නවා. ඔවුන්ගේ ආත්මයට කතා කරන්න, ඔවුන්ගේ ඇස් වලට පෙනෙන්න මේ වීඩියෝ එක ඔබ අද දවසේ ෂෙයාර් කරන්න. එhmenan අද දවසේ මේ වීඩියෝ එක බලන මේ පණිවිඩය ලබාගත් ඔබ සියලු දෙනා උදෙසා මම යාඥා කරන්නට යනවා. සුදාත්මයන් වහන්සේ අද දවසේ ඔබට හරි මඟ පෙන්වීමක් පෙන්වන්නට යනවා. සුදාත්මයන් වහන්සේ අද දවසේ ඔබව ස්පර්ශ කරන්නට යනවා. අද දවසේ මේ වීඩියෝ එක බලන සියලු දෙනා මේ වීඩියෝ එක ඉදිරියේ දෑත් දිගු කරමින් තමාගේ ඇස් වහගන්නට මේ මොහොතේ මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට අතගසන්නට යනවා. හalleluya. ජීවමාන පියාණනි,
ජේසුනි අද දවස මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. පියාණනි ඔබ වහන්සේගේ මේ මූල ධර්ම ගැන කතා කරන්නට සුදාත්මනි අද දවසේ ඔබ වහන්සේ අපිට මඟ පෙන්නපු නිසා ස්තුතියි. මේ වීඩියෝ එක බලන සියලු දෙනා නිසා මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. පියාණනි මේ ඉගෙන ගත්තා වූ මූල ධර්ම සියල්ල හරියාකාරව දැනගන්නට ඒ මූල ධර්ම තුලින් ස්වාමිනී මොහුන් ඔබ වහන්සේගේ රාජ්‍ය තුල හරියාකාර සේවයක් කරන්නට මේ අවසාන පැමිණීම තුලට ස්වාමිනී සහභාගී වෙන්න මේ සියලු ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී විවිධාකාර වැරදි ස්ථානවල වැරදි ක්‍රියාකාරකම් කරන මිනිසයන් සිටිනවද? යක්ෂයාවුන්ගේ ජීවිත බාධා කර තිබෙනවද? සභාවන් තුල අපවිත්‍රකම් අනවශ්‍යකම් තුල ස්වාමිනී මිනිසයන්ව තබා තිබෙනවද? මේ යාඥාව මොහොතදී ස්වාමිනී ඔවුන්ගේ සියලු අන්ධකාරයේ දන්වැල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මං කඩා අහෝසි කරනවා. පියාණනි වහන්සේගේ ආධිපත්‍ය වහන්සේගේ ආලෝකයේ සුදාත්මනි මේ මොහොත පටන් වහන්සේගේ මඟ පෙන්වීම මේ සියලු දෙනා මැදියේ නිදහස් වෙන්න මම යාඥා කරනවා. අද දවසේදී ස්වාමිනී මේ වීඩියෝ එක බලන සියලු දෙනා තුලද එම නිවස් තුලද එම භූමිය තුලද ඔබ වහන්සේගේ යහපත් ක්‍රියාව වහන්සේගේ සැලස්ම කැමැත්ත ක්‍රියාත්මක වෙන්න මම යාඥා කරනවා. පියාණනි අපි සියලු දෙනා අද දවසේ ඔබ වහන්සේට බාර වෙමින් යටහත් වෙනවා. අතිඋතුම් වූ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. එමනම් මේ වීඩියෝ එක මෙවැනි වෙලාවක් නරඹපු ඔබ සියලු දෙනාටම යේසුස් වහන්සේගේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා. නැවත ඊළඟ වීඩියෝ එකත් සමග ඔබ හමු වෙන තෙක් ඔබගෙන් මම සමුගන්නවා සියලු දෙනාටම ජේසුස් පිටයි.